වායුවක හැසිරීම විස්තර කරනකොට අපිට තියෙනවා වායු පිළිබඳ වෙච්ච නියම හතරක් ගැන ඉගෙන ගන්න. ඒ යටතේ පළවෙනි එක බොයිල් නියමය. දෙවෙනි එක චාල්ස් නියමය. තුන්වෙනි එක ඇවගාඩ්‍රෝ නියමය. හතරවෙනි එක සංයුක්ත වායු නියමය. මේක ගත්තාම අපි දන්නවා PV සමානයි nRT කියලා ගත්තාම PV සමානයි nRT කියලා ගත්තාම වායුවක හැසිරීමක් විස්තර කරන්න පුළුවන් අපිට කිසියම් වූ පාරාමිතීන් හතරකින්. මේක නියතයක්නේ. ඒ වායුවේ පීඩනය, පරිමාව, මෞලගාන සහ උෂ්ණත්වය කියන පාරාමිතීන් හතර ඇසුරු කරගෙන අපිට පුළුවන් කිසියම් වායුවක හැසිරීම විස්තර කරන්න. වායුවක හැසිරීම විස්තර කරන්න ඕන වෙන පාරාමිතීන් හතරයි පීඩනය, පරිමාව, මෞලගාන සහ උෂ්ණත්වය. ඒ යටතේ බොයිල් නියමයට අපි කියනවා පීඩන පරිමා සම්බන්ධය කියලා. බොයිල් නියමයේදී ඉගෙන ගන්නේ පීඩන පරිමා සම්බන්ධය ගැන. චාල්ස් නියමයේදී ඉගෙන ගන්නේ පරිමා සහ උෂ්ණත්ව අතර සම්බන්ධය. ඇවගාඩ්‍රෝ නියමයේදී ඉගෙන ගන්නේ පරිමා සහ මවුල අතර සම්බන්ධයක්. ඇවගාඩ්‍රෝ නියමයේදී ඉගෙන ගන්නේ පරිමා සහ මවුල අතර සම්බන්ධයක්. සංයුක්ත වායු නියමය ගැන ඉස්සරහට කතා කරද්දී බලමු. හරි. එතකොට ඉස්සෙල්ලා මම ගන්නම් බොයිල් නියමය ගැන. බොයිල් නියමය. මොකද්ද බොයිල් නියමය කියලා කියන්නේ? මම කිව්වේ බොයිල් නියමයේ සම්බන්ධතාවයේ තියෙන පීඩනයත් පරිමාවත් අතර. බොයිල් නියමයේ සම්බන්ධතාවයේ තියෙන පීඩනයත් පරිමාවත් අතර. එහෙම ගත්තාම මේක සම්බන්ධතාවයක් වෙනවනේ මේ දෙන්න අතරනේ. එහෙනම් අනික් කට්ටිය ඔක්කොම නියත වෙන්න ඕනේ. මෙන්න කියන විදිය. පළවෙනි කාරණේ නියත උෂ්ණත්වයේදී මොකේදීද? නියත උෂ්ණත්වයේදී මෙන්න දෙවෙනි කරුණ. නියත උෂ්ණත්වයේදී ස්ථිර වායු ස්කන්ධයක පරිමාවක නෙවෙයි. ස්ථිර වායු ස්කන්ධයක දැන් PV NT වලින් මේ දෙන්න අතර සම්බන්ධය තියෙනවා. මේ දෙන්න නියත වෙන්න ඕනේ. ස්ථිර වායු ස්කන්ධයක් කියලා ගත්තාම වායුවක් ගත්තාම වායුවේ මෞලගාන රඳා පවතින්නේ ඒක ස්කන්ධය මතනේ. කිසියම් වායුවක මෞලගාන රඳා පවතින ස්කන්ධය මත තියෙන ස්කන්ධය මතයි. මේක නියතයක්නේ. වායුවට H2 ගත්තොත් H ගත්තොත් එකයි H2 කියලා ගත්තොත් දෙකයිනේ. ඒක නියතයි. ඔක්සිජන් වලට 16යි කියන එක නියතයිනේ. එතකොට මේ ස්කන්ධය මත තමයි මෞලගාන රඳා පවතින්නේ. ඒකයි මෙතන කියන්නේ ස්ථිර වායු ස්කන්ධයක කියලා. ඒ නියමයේ කියන්නේ බොයිල් එහෙම තමයි කියලා තියෙන්නේ. ස්ථිර වායු ස්කන්ධයක. කියන්නේ මේකට මම ලිව්වොත් එන්නියත විට මෞලගාන නියත විට මෙන්න තියෙනවා සම්බන්ධය. වායුවේ පීඩනය එහි මොකටද? එහි පරිමාවට කොහොම සමානුපාතික වෙන්නේ? එහි පරිමාවට සමානුපාතික වෙන්නේ ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා කියලා කියනවා.
වායුවේ පීඩනය එහි පරිමාවට ප්‍රතිලෝමව සමානුපාතික වෙනවායි කියලා කියනවා නියත උෂ්ණත්වයේදී සහ ස්ථිර වායු ස්කන්ධයක. නියත උෂ්ණත්වයේ ඇති ස්ථිර වායු ස්කන්ධයක පීඩනය එහි පරිමාවට ප්‍රතිලෝමව සමානුපාතික වේ කියලා තමයි බොයිල් කියන්නේ. බොයිල් කියන්නේ එහෙම. එතකොට මෙන්න මේක මතක තියාගත්තා නම් හරි. බොයිල් නියමය කියන්නේ මොකක්ද සම්බන්ධතාවය? පීඩනය සහ පරිමාව අතර සම්බන්ධතාවය. පීඩනය සහ පරිමාව අතර සම්බන්ධතාවය. දැන් මේක ව්‍යුත්පන්න කරවතින් එන්න මේක ව්‍යුත්පන්න කරන්න මෙහෙම බලන්න. වායුවේ පීඩනය එහි පරිමාවට ප්‍රතිලෝම. මේ කියන්නේ පීඩනය වැඩි වෙද්දී පරිමාව අඩු වෙන්න ඕනේ. නේ? පීඩනය වැඩි වෙද්දී පරිමාව අඩු වෙන්න ඕනේ. මවුල ගාන නියතයි ටී නියතයි. කොටු කරන්නේ නියත ඒවා. කොටු කරන්නේ නියත ඒවා. කොටු කරන්නේ නියත ඒවා. ඒතර කොටුවක් දැක්කම තේරෙනවනේ මේ නියත දෙයක් කියලා. ඒක නියතයි. එතකොට මේක අපිට සම්බන්ධකින් නිරූපණය කරන්න පුළුවන් p සමානයක යටවි. p සමානුපාතිකයක යටවි. p සමානුපාතිකයක යටවි. සමානුපාතික ලකුණක් අයින් කරන්න හැකි කිසියම් නියතයක් දාලා p සමානයි k වතාවක් එක යටවි. ඔහම ලියන්නත් පුළුවන්. අරම ලියන්නත් පුළුවන් මේක. හරි. පීඩනය පරිමාවට ප්‍රතිලෝමව සමානුපාතිකයි. පීඩනය කියන එක්කෙනා පරිමාවට ප්‍රතිලෝමව සමානුපාතිකයි. නමුත් පීඩනය කියන එක්කෙනා එකයට වීට අනුලෝමව සමානුපාතිකයි. මෙයා තනි ඒකකයක් විදියට ගත්තොත් පීඩනය මෙයාට අනුලෝමව සමානුපාතිකයි. තේරුණාද කියන්නේ? පීඩනය පරිමාවට ප්‍රතිලෝමව සමානුපාතිකයි. හැබැයි පීඩනය එකයට පරිමාව ඒකට අනුලෝමව සමානුපාතිකයි. ඒ සම්බන්ධය වැදගත් වෙනවා මේ ප්‍රස්ථාර අඳිනවා අපිට. ප්‍රස්ථාර අඳින මේ ප්‍රස්ථාර වලට මේ සම්බන්ධය වැදගත් වෙනවා. හරි. ඊළඟට තියෙන්නේ මේකෙන් ප්‍රස්ථාර ටික බලන්න තමයි මම මේ ටික ප්‍රස්ථාර ටික හරි. බොයිල් නියමයේ ආශ්‍රිත ප්‍රස්ථාර. බොයිල් නියමයේ ආශ්‍රිත ප්‍රස්ථාර. මම y අක්ෂයට ගන්නෝ මොකද ගන්නේ? පීඩනයද පරිමාවද? y අක්ෂයට ගන්නෝ පීඩනය, x අක්ෂයට ගන්නෝ පරිමාව. අරගෙන ඇඳුතින් y අක්ෂයට පීඩනය, x අක්ෂයට පරිමාව. දැන් අපේ සම්බන්ධතාවය මොකද්ද? p සමානුපාතිකයි ප්‍රතිලෝමව v ට. ප්‍රතිලෝමව තමයි v ට සමානුපාතික. මේ කියන්නේ v මේ x අක්ෂයේ ධන දිශාවනේ. x අක්ෂයේ ධන දිශාවනේ. මෙහෙම ගත්තාම සංඛ්‍යා රේඛාවක් ගත්තොත් මෙතන තියෙන මුල් අක්ෂය මෙතන බිඳුවනේ. පිරින පැත්ත ගැන කතා කරන්නේ නැහැ. බිඳුව ගත්තොත් මේ පැත්තට යන්න x අක්ෂය මොකද්ද වෙන්නේ? බිඳුව 1 2 3. x අක්ෂය වැඩි වෙනවා. ඒ කියන්නේ පරිමාව වැඩි වෙන්න පරිමාව වැඩි වෙනෝනේ මේ පැත්තට යද්දි. පීඩනය මොකද්ද වෙන්නේ? පීඩනය අඩු වෙන්න ඕනේ. අපි ඒක නිරූපණය කරන්න ඕන කොහොමද? ගාවන්නේ නැහැ. ඇයි ගාවන්නේ නැත්තේ? ඒවා ප්‍රායෝගික නැහැ. හරි. පරිමාව ශුන්‍යයක් කරන්න බෑ සම්පූර්ණයෙන්ම. වායුවක් වුණත් පරිමාව ශුන්‍යයක් කරන්නත් බෑ. පීඩනය බිඳුවක් කරන්නත් බෑ. පරිමාව බිඳුවක් කරන්නත් බෑ මෙහාටම ගියොත්. ඒක කරන්න බැරි නේද අපි මේ අක්ෂර නොගාවා මේ ප්‍රස්ථාරය අඳින්නේ. මේ ප්‍රස්ථාරය අඳින්න කලින් මේක සමීකරණයක් අපි ව්‍යුත්පන්න කරගත්තොත් ප්‍රස්ථාරයේ සමීකරණයක් තියෙනවා. මේක ලියන්න පුළුවන් p සමාන k වතාවක් 1 v කියලා. එතකොට pv සමානයි k. එතනින් පේන්නේ නෙමෙයි. නියතයක් වෙන්න නම් අපි හිතමු 2 ගුණ කිරීම 3 කියන්නේ 6යිනේ. මේ ගුණ කිරීමනේ 2 ගුණ කිරීම 3 කියන්නේ 6යි. එතකොට අපි හිතන්න මේක වැඩි වුණා කියලා 3
මෙතන තියෙන්න ඕන නියතෙමනේ. ඒතකොට මෙයා මොකද්ද කරන්න ඕන? මෙයා අඩු වෙන්න ඕන. අන්න ඒ වගේ සම්බන්ධතාවයක් තමයි මේ තියෙන්නේ. ඒ වගේ සම්බන්ධතාවයක් තමයි මේ තියෙන්නේ. එතකොට x අක්ෂයට ගත්තා මේක y අක්ෂයට ගත්තා පීඩනය. එහෙම අරගෙන තමයි මේ ප්‍රස්ථාරය නිරූපණය කරේ. ප්‍රස්ථාර මතක තියාගන්න. මේ සම්බන්ධ මතක තියාගන්න. පරිමාව වැඩි වෙද්දි පීඩනය අඩු වෙනවා කියලා මතක තියාගන්න. පීඩනය අඩු වෙන්නේ මෙහාට එන්නනේ. ඒක අඩු වෙනවා. මෙහාට පරිමාව වැඩි වෙද්දි. මේක පීඩනය වැඩි වෙද්දි පරිමාව අඩු වෙනවා කිව්වම නිකන් චුට්ටක් පැටලෙනවා. ගොඩක් චුට්ටක් කල්පනා කරන්න. පීඩනය වැඩි පරිමාව විතර වැඩි වෙනවා කියලා කෙලින්ම මොළයට එනවා. එතන මොකද කරන්නේ? මේක අනිවාර්යෙන් පහත් වෙනවා. අනිවාර්යෙන් පහත් වෙනවා. අනිවාර්යෙන් පහත් වෙනවා. ඊට පස්සේ මම කිව්වනේ තව එකක්. මතකද? මේ ප්‍රස්ථාරෙත් අපිට තියෙනවා. මම කිව්වා P අනුලෝමව සමානුපාතිකයි කැට වීට. P අනුලෝමව සමානුපාතිකයි කැට වීට. එතකොට ඒක කොහොමද? මේ පැත්තට ගත්ත මොකද්ද B? මේ පැත්තට ගත්ත මොකද්ද P? අනුලෝමව සමානුපාතිකයි නම් අනුලෝමව සමානුපාතිකයි නම් P වැඩි වෙද්දී V වැඩි වෙන්න එපා. අපි දැන් මතක හිටින්න පුළුවන් විදිහට ගමු. මතක තියාගන්න පුළුවන් පැත්තට. මේ පැත්තට යනකොට V වැඩි වෙනවා. V වැඩි වෙද්දී P වැඩි වෙන්න ඕනනේ. V වැඩි වෙද්දී P වැඩි වෙන්න ඕනේ. V වැඩි වෙද්දී P වැඩි වුණා. V වැඩි වෙද්දී P වැඩි වුණා. බලන්න මෙතන බිඳුව ස්පර්ශ කරන්නේ නැහැ හරි. බිඳුව ස්පර්ශ කරන්නේ නැහැ. පීඩනයවත් පරිමාවත් බිඳුව වෙන්නේ නැහැ. එහෙම එකක් අර නිකන් කරන්න බෑනේ. පීඩනය බිඳුවක්ම කරලා දාන්න බෑනේ. ඒ වගේ තමයි. පරිමාවත් ශූන්‍යයක් කරලා දාන්න බෑ. ඒක නැති කරන්නම යනවා. කිසිම පරිමාවක් නැහැ කියන්නේ නැති කරලා දාන්නනේ. එහෙම කරන්න බැරි හින්දා තමයි. ඒක අර ප්‍රායෝගිකව කරන්න බැරි හින්දා තමයි. කරන්න බැරි නෑ අපහසු හින්දා තමයි. ඕක මෙතන මුල් අක්ෂයවත් මේ අක්ෂවලවත් ගාවන්නේ නැත්තේ. මේ අක්ෂවලවත් ගාවන්නේ නැත්තේ. හරි. ඔය තමයි බොයිල් නියමයේ තියෙන මේ ප්‍රස්ථාර දෙක. ඔය ප්‍රස්ථාර දෙක තමයි මේකේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඊට පස්සේ මම පරිපූර්ණ වායු නියමය ඔයගොල්ලෝ දන්නවනේ. මොකද්ද? පරිපූර්ණ වායු නියමය PV සමාන nRT. PV සමාන nRT. මම මේක මගින් බොයිල් නියමය ව්‍යුත්පන්න කරන්නද? බොයිල් නියමය ව්‍යුත්පන්න කරන්නද? මම P ව මේ පැත්තේ තියාගෙන V ව ගෙනියන්නම් එහා පැත්තට. nRT බෙදීම V. එමනේ. මට මේක ලියන්න පුළුවන් මෙහෙම. P සමානයි 1 යට V වතාවක් nRT. nRT. ඔයාලට ප්‍රශ්නයක් නැහැ? ප්‍රශ්නයක් නෑ. කිසි ප්‍රශ්නයක් නෑ. ඊළඟදී මෙතනදී අපි දන්නවා මේ නියත උෂ්ණත්වයේදී T නියතයි. ස්ථිර වායු ස්කන්ධය කියන්නේ N නියතයි. R කොහොමද නියතයි. එහෙනම් මොකද්ද වෙන්නේ? නියත තුනක ගුණිතයන්නේ තියෙන්නේ. නියත තුනක ගුණිතය. දැන් හිතන්න එක ගුණ කිරීම දෙක ගුණ කිරීම තුන කියනකොට මේක ලොවෙත් 6යිනේ. ඒක නියතයක් නෙන්නේ. මෙතන විජය පදයක් කියන්නේ මේක වෙනස් වෙන්නේ නැහැ. නියත තුනක් ගුණ කරාම නියත තුනක් ගුණ කරාම එන්නේ එකම උත්තරය. එන්නේ නියතයක්. sorry එන්නේ නියතයක්. නියත තුනක් ගුණ කරාම එන්නේ නියතයක්. දැක්ක අන්න එහෙනම් මේ තුන් දෙනාම වෙනුවට මම දානවා k කියලා. k වතාවක් එකකට v. අපි දන්නවා මෙතන දැන් තියෙන්නේ කිසියම් අගයක් වතාවක් එකකට v කියන්නේ නේ. ඒ කියන්නේ මේ වගේ දෙයක්. මෙන්න බලන්නකො. බලන්නකො. දැන් බයෝ කරනවා නම් මොකක්ද දන්නේ නැහැ. එකට v කියන්නේ දැන් බලන්න මෙහෙම 4 සමානයි 2 ගුණ කිරීම 2. 7 සමානයි 2 ගුණ කිරීම 4 වගේ එකක් තමයි ඔය තියෙන්නේ. ඔය තියෙන මේ වගේ එකක්. මේක සම්පූර්ණයක් කියලා ගත්තොත් ඔය වගේ ගන්නෙ. ඔය ගන්නෙ. මෙතන මට අනුපාතය ලියන්න පුළුවන් මේ දෙන්නගේ.
මෙයා වයින් කරලා සමානුපාතික ලකුණ දාලා 8 අනුලෝම සමානුපාතිකයි 4. නියතය සහ සමාන ලකුණ අයින් කරනවා. මට ඒ වැඩේ මෙතනක් කරන්න පුළුවන්. මට ඒ වැඩේ මෙතනක් කරන්න පුළුවන් නේ. P අනුලෝම නෙවෙයි ප්‍රතිලෝම සමානුපාතිකයි කියන්නේ. නෙවෙයි V ට. P අනුලෝම සමානුපාතිකයි කැට V ට P ප්‍රතිලෝම සමානුපාතිකයි V ට. ඔය තමයි බොයිල් නියමය. ඔය තමයි බොයිල් නියමය. ඔය තමයි බොයිල් නියමය. හරි. මේ ප්‍රස්ථාර දෙක තියෙන්නේ. ප්‍රස්ථාර දෙකේ මතක තියාගන්න ඕන ලක්ෂණ තමයි මේවා අක්ෂ ස්පර්ශ කරන්නේවත් මූල අක්ෂ ස්පර්ශ කරන්නේවත් නෑ ප්‍රස්ථාරවලදී. ඒ වගේම මෙන්න මේ සම්බන්ධතාවය මතක තියාගත්තා නම් ප්‍රස්ථාරය ඇඳ ගන්න පුළුවන් වෙනවා. ප්‍රස්ථාරය ඇඳ ගන්න පුළුවන් වෙනවා. ඊළඟට තියෙනවා ප්‍රශ්න ලෝක කරලා ඊට පස්සේ තියෙනවා අපිට මේ ප්‍රස්ථාර අඳින්න තියෙනවා වෙනස් උෂ්ණත්වවලදී. වෙනස් උෂ්ණත්වවලදී මොකද්ද වෙන්නේ බලන්න. මොකද්ද වෙන්නේ බලන්න. වෙනස් උෂ්ණත්වවලදී මොකද්ද බලන්න වෙන්නේ. හරි. අපි P සමානයි K වතාවක් එකයට V කියලා ගත්තේ. P සමානයි K වතාවක් එකයට V කියලා ගත්තේ. එතකොට මෙතන අපි K කියලා ගත්තේ මොකද්ද? nRT නේ. K කියලා ගත්තේ nRT නේ. දැන් මම කරන්න හදන්නේ T1 T2 T3 කියලා උෂ්ණත්ව ගන්න හදන්නේ මෙන්න මේ වගේ අණු පිළිවෙලක් තියෙනවා. T3 උෂ්ණත්වය වැඩි T2 කරලා T1 කට වඩා අණු පිළිවෙල තියෙනවා. ඒ කියන්නේ උෂ්ණත්වය ටික ටික වැඩි කරන්න හදන්නේ. උෂ්ණත්වය ටික ටික වැඩි කරන්න හදන්නේ. මම ඉස්සෙල්ලා කියලා දුන්නේ අර දෙක වතාවක් තුන තුන වතාවක් දෙකේ කතාව වගේ මේක නියතයක් වෙන්න නම් උෂ්ණත්වය වැඩි වෙනකොට මේ දෙන්න නියතයි නම් මෙතනදී n නියතයි r නියතයි. එහෙනම් මෙයා මෙතන t වැඩි වෙනකොට මෙයාත් අනිවාර්යෙන් වැඩි වෙන්න එපායිනේ. උදාහරණයකට ගැලපෙන්නේ මෙන්න මේ උදාහරණ බලන්න. දෙක වතාවක් හතර වතාවක් තුන සමානයි 24යිනේ. මං මේක වෙනස් කරන්නේ නැතුව මේක විතරක් වෙනස් කරනවා කියලා හිතන්න. එතන මම මේක හතරක් කරොත් මොකද්ද වෙන්නේ? මෙයක් වැඩි වෙනවනේ. 4 වරක් 3 12යි 47. දැක මෙයා වැඩි කරේ මං දෙකෙන්නේ ගුණ කරේ. ඒ වගේම මෙයාත් ගුණ වෙලා දෙකෙන්. අන්න ඒ වගේ මම t වැඩි කිරීමට සමානුපාතිකව k වැඩි වෙනවා. මේ සම්බන්ධව මම ගත්තේ kව තමයි. මේ දෙන්න මේ විදිහටම තියෙනවා. ඒ දෙන්න අතර ප්‍රශ්නයක් නැහැ. ඒ ප්‍රස්ථානේ කොහොමත් හැදේ මෙහෙම වෙන්න ඕනේ. මම ගත්තේ k ඇතුලේ තව පොඩි සම්බන්ධයක් ගන්න හදන්නේ t තුයි k තුයි අතර. k කියන්නේ නියතයනේ. t අතර. මෙතන ඔයා t වැඩි කරද්දී මේ k කියන එක වැඩි වෙන්න ඕනේ. හරි. ඒ කියන්නේ එතකොට මේ ප්‍රස්ථාරේ මෙහි යන්න ඕන. ප්‍රස්ථාරේ මෙහෙට යන්න ඕන. ඇයි? k වැඩි වෙනවනේ. t වැඩි කරන්න k වැඩි වෙනවා. t වැඩි කරන්න k වැඩි වෙනවා කියන්නේ මෙතන තියෙන k නෙමෙයි. මේ k වැඩි වෙනකොට මොකද්ද වෙන්නේ? අපි හිතන්න මෙතන p සමානයි
p සමානයි කියලා හිතන්න ඉස්සෙල්ලා තිබ්බ දෙක වතාවක් එකට v කියලා. දෙක වතාවක් එකට v කියලා. දැන් p සමාන වෙනවා තුන වතාවක් එකට v ට. තුන වතාවක් එකට v ට. සමාන වෙනවා තුන වතාවක් එකට v ට. එතකොට මොකද්ද වෙන්න ඕන? මේ දෙන්න අතර තියෙන මේ ગેප් එකනේ. මේ දෙන්න අතර තියෙන මේ ગેප් මේක මේ ප්‍රස්ථාරය ඔය තියෙන විදිහටම තල්ලු වෙන්න ඕන මෙහාට. කොහාටද තල්ලු වෙන්නේ? කොහාටද තල්ලු වෙන්නේ? මෙහෙම ඉඳන් මෙහාට. මෙහෙම ඉඳන් මෙහාට. එතන K කියන නියතය වැඩි වෙන්න මේ ප්‍රස්ථාරය තල්ලු වෙන්න ඕනේ එහාට. තල්ලු වෙන්න ඕනේ. V පටන් ගන්න තැන V පටන් ගන්න තැන වැඩි වෙමින් යනවා. මේ V ගේ වට්ටම මෙහාටෙන් ගත්තොත් මෙහෙමනේ. ගත්තොත් V ගේ මට්ටම මෙතන. මෙහා ගත්තොත් කොහොමද? මෙහා ගත්තොත් ඒ කියන්නේ මොකද වෙලා තියෙන්නේ? මෙතන PV අතර වෙනස අඩුයි මෙතන වෙනස වැඩිනේ. මෙතන වෙනස වැඩි. අනේ තමයි. K වැඩි වෙද්දි මේ දෙක අතර වෙනස වැඩි වෙනවා. එමය මේක. මේක මෙහාට යන්න ඕන උෂ්ණත්වය වැඩි වෙන විතර අඩු උෂ්ණත්වයක් තියෙන මේක T1 T2 සහ T3 T3 දැන් වෙනස් උෂ්ණත්වවලදී අපරාධ කරලා වෙනස් උෂ්ණත්වවලදී ගන්න මේක P2 එකයට V2 අතර සම්බන්ධය මනසල V ට කොහොමද මෙතන දන්නේ මෙතන එකයට V ගන්න ඕන P2 එකයට V අතර සම්බන්ධය ගන්න එතකොට එතනත් මොකද්ද වෙන්නේ මම උෂ්ණත්වයේ මොකද්ද කරන්නේ උෂ්ණත්වය එන්න වැඩි කරනවා උෂ්ණත්වය එන්න වැඩි කරනවා මෙතන මේක සම්බන්ධයක් විදිහට ගත්තොත් T වලින් කියවෙන්නේ K වලින් කියවෙන්නේ අනුක්‍රමණයනේ A වලින් කියවෙන්නේ අනුක්‍රමණය කියන්නේ එතකොට අනුක්‍රමණය කියලා කියන්නේ x අක්ෂය දන් දිශාව සමග වාමාවර්තව හදන කෝණයට ඇන්නගේ. එතකොට ඔයා හිතන්න මේක මෙහිම ආවා. T1ට. එහෙනම් අනුක්‍රමණය වැඩි වෙන්න ඕනේ. දැන් එක්කෙනාගේ මේක වැඩි වෙනව නිකන්ද? නෑ. මෙන්න මේ මූල අක්ෂය හරහා යන විදියට තමයි වැඩි වෙන්න ඕන. හරි? මූල ලක්ෂය හරහා යන විදියට තමයි වැඩි වෙන්න ඕනේ මේගොල්ලෝ. මූල ලක්ෂය හරහා යන්නේ නෑ. යනවා වගේ වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙම මේක වැඩි වෙන්න බෑ. මෙහෙම තියෙද්දි මෙහෙම වැඩි වෙන්න බෑ. හරි? මෙහෙම අතට තියාගන්න ඕන. එතකොට මෙතන උෂ්ණත්වය වැඩි මේ කෙනා T3 T2 T1 K වැඩි වෙනවා T වැඩි වෙනකොට ඒ කියන්නේ M වැඩි වෙනවා මේක දැන් තියෙන මේ වගේ කන්නේ y සමානයි mx වගේ කියලා ගත්තොත් මේ x වැඩි වෙද්දී x කියන්නේ විශල්‍යනේ y වැඩි වෙනවනේ නේ ඒ වගේ අත්නේ මෙතන වෙන්නේ මෙතන බලන්නකො මෙතන මෙයා y සමානයි මෙයා x mx y සමානයි mx දැක්කේ m කියලා කියන්නේ මොකද්ද අනුක්‍රමණය k වැඩි වෙනවා කියලා කියන්නේ අනුක්‍රමණය වැඩි වෙන්න ඕන මේක k වැඩි වෙනවා කියලා කියන්නේ අනුක්‍රමණය වැඩි වෙන්න ඕන මෙහෙම ගත්තම ඔයගොල්ලෝ සරුවන්නේ ඉතින් මේක තමයි මේ තියෙන්නේ කිසියම් ප්‍රස්ථාරයක් අඳින්න සමීකරණය කිසියම් ප්‍රස්ථාරයක
කිසියම් ශ්‍රිතයක සමීකරණයක් තමයි මේ තියෙන්නේ. ඒකේ k වැඩ කරන්නේ අනුක්‍රමණය විදියට. අනුක්‍රමණයෙන් එන්න වැඩි වෙනවා. අනුක්‍රමණයෙන් එන්න වැඩි වෙනවා. එතනත් ඒක තමයි වෙන්නේ. එහාට යනවා. එතන අතර වෙනස වැඩි වෙනවා. හරි. ඔය ටික තමයි බොයිල් නියමයේ තියෙන තියරි කොටස් ටික. බොයිල් නියමයේ තියෙන තියරි කොටස් ටික ඕම තමයි තියෙන්නේ. ඊට පස්සේ ගත්තොතින් ගානක්. ඊට පස්සේ ගත්තොතින් ගානක් මෙකොන ස්කන්ධ වෙනස් ස්කන්ධ වලදීත් ගන්න පුළුවන් මේක. වෙනස් ස්කන්ධ වලදී ගත්තොත් ස්කන්ධය වැඩි කරන්න ඒත් මෙහෙ යනවා. ඒත් මෙහෙ යනවා. ස්කන්ධය වැඩි කරනවා කියන්නේ මෙතන t නියත වෙලා n කියන එක්කෙනා වැඩි වෙන එකනේ. එතකොට වෙන්නේ මේ ක්‍රියාවලියම තමයි. එතකොට වෙන්නේ මේ ක්‍රියාවලියම තමයි. එතකොට මේ ක්‍රියාවලිය අතර වෙනසක් නැහැ. ඔය ප්‍රස්තාර මේ උෂ්ණත්වය වැඩි වෙද්දී හොම වැඩි වෙනවා වගේ ස්කන්ධය වැඩි වෙද්දිත් වැඩි වෙනවා. මේකෙත් අනුක්‍රමණය වැඩි වෙනවා. ඒක තමයි එතන වෙන්නේ. ඒක තමයි එතන වෙන්නේ. හරි. මෙන්න බලන්නකො. ඔයගොල්ලන්ට ස්ථා පොඩි කරුණ තව ප්‍රස්තාරයක් මම කියන්නේ. තව ප්‍රස්තාරයක් කියන්නේ මොන විදිහද? මේ පැත්තට ගන්න PV ගුණිතය. මේ පැත්තට ගන්න P පීඩනය. එතන මෙහෙමයක් අහුවොත් ඒවා වෙනස් විදිහකට අහන්න ඕනේ කියලා හිතන්න. හරි. අහන්න ඕනේ. මෙතන මොකද PV ගුණිතයට P ගේ බලපෑමක් තියෙද? PV ගුණිතයට P ගේ බලපෑමක් තියෙද? PV ගුණිතයට P ගේ බලපෑමක් තියෙද නැහැ. PV ගුණිතයට P ගේ බලපෑමක් නැහැනේ. P ගේ බලපෑමක් නැහැ. මේක මෙතනින් ගත්තොත් PV සමානයි K නේ. PV සමානයි K නේ. P වැඩි වුණොත් V අඩු වෙලා මේ නියතේ පවතිනවා මේ විදිහට. P අඩු වුණොත් V වැඩි වෙලා මේ නියතේ පවතිනවා. ඒ කියන්නේ මේ PV ගුණිතයට P කියන එක්කෙනාගේ සම්බන්ධයක් නැහැ. PV ගුණිතය පීඩනයේ පරිමාවයේ ගුණිතය නියතයක්. ඒක පරිමාවෙන් ස්වායත්ත හින්දා PV ගුණිතය නියතව පවතිනවා. PV ගුණිතය නියතව පවතිනවා. PV ගුණිතය නියතව පවතිනවා. මේකයි ගත්තොත් අපි මේක පරිමාවට ගත්තත් ඒත් ඔච්චර තමයි. ඒතර තියෙදියමනේ. PV ගුණිතය V ගෙනුත් ස්වායත්තයි. V ගෙනුත් ස්වායත්තයි. PV ගුණිතය V ගෙනුත් ස්වායත්තයි. ඊට පස්සේ මේකෙන් උදාහරණ ගැටලුවක් බැලුවොත් මේකේ උදාහරණයක් ගැටලුවක් බැලුවොත් ගමු මෙන්න මෙහෙම එකක්. මොකක්ද ගමු. නියත උෂ්ණත්වයේ පවතින ස්ථිර වායු ස්කන්ධයක පීඩනය P විට මොකද කියන්නේ? දත්ත වලින් තමයි ඒ ඔක්කොම ලකුණු කරන්නේ. කෙමිස්ට්‍රි වල දැන් ඔයාලා රසායනික ගන්න ගානක් දුන්නත් රූපයක් අඳින්න මේක සාන්ද්‍රණය දෙනවා සාන්ද්‍රණය ලියන්න ග්‍රෑම් ගාන දෙනවා නම් m කියලා දාලා ලියන්න මවුල ගන්න නම් එහෙම ලියන්න. අවබෝධ කරගන්න හරි පහසුයි. ආයෙ තාම මොකද මිශ්‍රණයක් දීලා ඒ දෙක මිශ්‍ර කරලා කිව්වොත් කොහොම හදලා ආයෙ මිශ්‍රණය විස්තරට එහෙම ලියන්න. ඔතන මේව හදන්න ලේසි. අපි සතහන් වලින් තමයි කියන ගහන්න. හරි. නියත උෂ්ණත්වයේ පවතින ස්ථිර වායු ස්කන්ධයක නියත උෂ්ණත්වයේ T නියතයි N නියතයි. නියතර කොට පාවිච්චි කරන්නේ. මේක කිය මේ මතකයේ තියෙනවනේ කොට පාවිච්චි. T නියතයි නියතයි ඊට පස්සේ කියනවා ස්ථිර වායු ස්කන්ධයක පීඩනය P විට. පීඩනය P වුණාම ස්ථිර වායු ස්කන්ධයක් තියෙනවා. මම දින්නම්. මෙන්න මේකේ
උෂ්ණත්වය සහ ස්කන්ධ කියන මවුල ගන්න නියත වෙනවාම නියතයිලු. පළවෙනි අවස්ථාවේ ඒකේ පීඩනය පීලු. අන්න ඒ අවස්ථාවේ පරිමාව වීලු. ඊට පස්සේ කියනවා මේ පීඩනය 2p කරාම පරිමාව කොච්චරයිද කියලා අහනවා. පරිමාව කොච්චරයිද කියලා අපි දන්නෝ PV ගුණිතය නියතයක්. PV ගුණිතය නියතයක්නේ. මම දානවා පළවෙනි අවස්ථාව. PV සමානයි K. මම දානවා දෙවෙනි අවස්ථාවට. එතකොට V දන්නේ නැහැ. මේක 2p. 2p වතාවක් V 1 කියලා ගන්නකො මේක. සමානයි K. ඒකත් අර නියතම තමයි. පීඩනය වෙනස් කරත් මම ඉස්සරහට ප්‍රස්තාර දෙකක් දෙයකට. අර P සහ PV ගුණිත දාන්න. PV ගුණිතය වෙච්ච K. PV ගුණිතය කියන්නේ නියතයක්නේ. PV ගුණිතය කියන්නේ නියතයක්. PV සමානයි K. මේ නියතය P ගනොත් V ගනොත් ස්වායත්තයි. P වැඩි වුණොත් V වැඩි වුණොත් මිනිහට දාලා මිනිහා Kම තමයි. ආයි වෙනස් වෙන්නේ නැහැ. ප්‍රතිපත්ති කරුක මිනිස්සෙක්. එතකොට මේ දෙක සමාන වෙනවනේ. එතකොට මම ගත්තොත් 1 සමානයි 2න් PV සමානයි 2p වතාවක් V1. මට ඕන V1. යා V1 කියලා ගමු. V1 රගයන්නේ ඕන. V1 සමානයි මෙතන පල්ලයට ගියොත්. V බෙදීම 2p. ඊට p කියනවා. V1 සමානයි V බෙදීම 2යි. තේරුණා? මෙයා දෙකෙන් වැඩනවා නම් මෙයා දෙකෙන් බෙදිලා. ප්‍රතිලෝමව සමානුපාතිකයි. ඔය කියන්නේ ඒක. බලන්න. ඔයගොල්ලෝ මෙහෙම ගත්තාම මෙන්න ගණනක් දීලා තියෙන මෙහෙම. කියනවා නියත උෂ්ණත්වයේ පවතින ස්ථිර වායු ස්කන්ධයක පීඩනය කිලෝපැස්කල් 100ක් වන විට මේ පරිමාව කිලෝපැස්කල් 100ක් වෙනකොට පීඩනය කිලෝපැස්කල් 100ක් වෙනකොට පරිමාව ඝන සෙන්ටිමීටර් 200යිලු. අපෙන් අහනවා පරිමාව ඝන සෙන්ටිමීටර් 800ක් වෙන්නේ කොන පීඩනයේදීද කියලා අහනවා. අවස්ථා දෙකට දාන්න බොයිල් නියමය. ඔයා ඇයි බොයිල් නියමය මෙතනට පාවිච්චි කරන්නේ? මෙතන ස්කන්ධේවත් මවුල ගාන සහ උෂ්ණත්වය නියත හින්දා. තමයි බොයිල් නියමය දාන්නේ. අපි දන්නවා මේ දෙන්නගේ PV ගුණිතය නියතයක්නේ. කෙලින්ම එතකොට අපිට කියන්න පුළුවන් P1 V1 ගුණිතය සමානයි P2 V2 ගුණිතය කියලා. මේක ඕනනම් ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් මේ වගේ පදන දෙයක් ගන්න. ඔයා P1 V1 පරිමාව ගන්න, P2 V2 පරිමාව ගන්න, බොයිල් නියම වෙනම දාලා සමාන කරන්න මේ සම්බන්ධය. P1 ගත්තොත් කිලෝපැස්කල් 100යි. V1 ගත්තොත් ඝන සෙන්ටිමීටර් 200යි. P2 තමයි ඕන අපිට හොයන්න. 800යි ඝන සෙන්ටිමීටර්. තොරනෝ P2 සමානයි 100 වතාවක් 100යි කිලෝපැස්කල් වතාවක් 200යි ඝන සෙන්ටිමීටර බෙදීම 800ක් ඝන සෙන්ටිමීටර. සෙන්ටිමීටර ලකුණා කිලෝපැස්කල් 25 දී
කිලෝ පැස්කල් 25 කිලෝ පැස්කල් 25 දැන් මේක මේව කරද්දී මතක තියාගන්න ඔයගොල්ලෝ මෙතනට ආදේශ කරනකොට SI එක ඕන වෙන්නේ නැහැ SI එකක වලින් ආදේශ කිරීම අවශ්‍ය නැහැ මේකට ආදේශ කරනකොට SI එකක වලින් ආදේශ කිරීම අවශ්‍ය නැහැ හරි හැබැයි ඔයා එක පරාමිතියක් දෙපැත්තෙම එකම එකක වලින් තියන්න වග බලා ගන්න ඕන මේක කිලෝ පැස්කල් නම් ඔයා මේකත් කිලෝ පැස්කල් වලින් තියන්න ඕන මේක ඝන සෙන්ටිමීටර නම් ඔයා මේකත් ඝන සෙන්ටිමීටර වලින් තියන්න ඕන එහෙම තිබ්බහම හරි SI එකක වලින් ආදේශ කිරීම අවශ්‍ය නැහැ මේ වලින් ලොකු ගණන් වල මැද කොටස් වලට තමයි මැද කොටස් වලට ලොකු ගණන් පරිපූර්ණ ආගමෙන් අනු කොටස් 4 5 කොටසකට එන්න පුළුවන් මේ වගේ මොකක් හරි මේ නියමයකින් ගණන් හදන්න මේ වගේ චුට්ටි ගණන් එන්නේ නැහැ හරි මේ චුට්ටි ගණන් එන්නේ නැහැ දැන් ඉතින් අපිට බොයිල් නියමයෙන් කතා කරන්න තියෙන්නේ ඔච්චරයි බොයිල් නියමයෙන් කතා කරන්න තියෙන්නේ ඔච්චරයි ඔයාට මම ඕනනම් ඊළඟට බොයිල් නියමයේ සත්‍යාපනය කරන පරීක්ෂණයක් කියලා දෙන්නද බොයිල් නියමයේ සත්‍යාපනය කරන පරීක්ෂණයක් කියලා දෙන්න බොයිල් නියමයේ සත්‍යාපනය කරන්න ඔයාට ඕන වෙනවා ඇතුලේ වායු පුරවපු මෙන්න මේ වගේ පිස්ටන් එකක් සහිත බලනවා මොකද වායු කියන්නේ වායු තියෙන එක ටික වායු කරන මේක තියෙන්නේ හරි මේක කරගෙන මේක කරගන්න හොඳේ අර පස්සේ ඔයා මේ පිස්ටන් එක මෙහෙම තියෙද්දී මෙතන උස මැනගන්න. හිතන්න L1 ඒ අවස්ථාවේදී මෙතන පීඩනය මැනගත්තාම ඔයාට ආවේ P1 කියලා හිතන්න. P1 කියලා හිතන්න. ඊට පස්සේ ඔයා මේ පීඩනය P2 දක්වා වැඩි කරනවා. වැඩි කරන්න කියන්නේ තද කරනකොට වැඩි වෙන එක නෙවෙයි පීඩනය. එතකොට ඔයා මෙතන උස මැනගන්න ආපහු ඒ L2 කියලා. ඔය වගේ 3-4 පාරක් කරන්න. ඔය වගේ 3-4 පාරක් කරන්න. 3-4 පාරක් කරලා පාඨාංක ගන්න. පාඨාංක ගන්න. ඔයා ගන්න P1 දී පාඨාංකේ L1යි. ඔයා ගන්න P2 දී පාඨාංකේ L2යි. P3 දී පාඨාංකේ L3යි. Pn අවස්ථාවේදී පාඨාංකේ Ln. ඔගේ කැමති අගයන් ටිකක් අරගෙන පීඩනය වැඩි කරගෙන බලන්න. එහෙම බලනකොට පීඩනය වෙනස් කරගෙන බලන්න. ඔයාලට පරිමාව අඩු කරගෙන බලන්න බෑනේ. ඔයාලට පීඩනය වැඩි කරගෙන තමයි බලන්න වෙන්නේ. ඔයාලට බලන්න වෙන්නේ අතනින් පීඩනය වැඩි කරගෙන. ඒකෙන් දැන් ඔයා වැඩි කරන්නේ මොකද්ද? x නේ. වැඩි කරන්නේ පීඩනයනේ. ඒකින්ද ඔයා පීඩනය ගන්න x අක්ෂයට. පීඩනය ගන්න x අක්ෂයටයි මතකයිනේ. y සමානයි mx කියලා ගත්තාම ඔයා x වෙනස් කරන අගයට අනුරූපව තමයි L වෙනස් වෙන්නේ. මෙයා තමයි තනියෙන් ඉන්නේ. මෙයා මත යැපෙන කෙනෙක්. x ආයත්ත විචල්‍යයක් අපි විසින් කැමති අගයක් දෙන එකක්. කැමති අගයක් ගන්න එක්කෙනෙක් මෙයා පරායත්ත විචල්‍යයක් වෙනවා. මෙයාගේ අගයට අනුරූපව තමයි මෙයා වැඩ කරන්නේ. එතකොට අන්න ඒකින් දැන් ඔයා L නෙවෙයි වෙනස් කරන්නේ P නේ. ඔයා එයා ගන්න P මේ x අක්ෂෙට. මේ පැත්තට ගන්න L. මේ පැත්තට ගන්න L. ඊට පස්සේ ඔයාට මේ හම්බෙච්ච පාඨාංග තියෙන P1 දී කීයද? P1 දී P අපි හිතමු පැස්කල් 10 දී කියලා. බොරුවක් කියන්නේ. පැස්කල් 10 දී කියලා පැස්කල් 10 දී මෙච්චරයි. 20 දී මෙච්චරයි. මෙහෙම කියලා ගත්තාම ඔයාට එන්නේ මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක්. මේ ටික අරගෙන මාක් කරලා ඇඳහම මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් එන්නේ. දැන් ඔයගොල්ලෝ බලන්න මොකද පරිමාවයි උසයි මොකක්ද කතාවක් කියන්නේ. දැන් බලන්නකෝ පරිමාව කියලා කියන්නේ මොකක්ද? පරිමාව කියලා කියන්නේ හරස්කඩ වර්ගඵලය වතාවක් උස හරි දිග හරි. හරස්කඩ වර්ගඵලය වතාවක් උස හරි දිග හරි. එතකොට බලන්න මෙයාගේ පරිමාව රඳා පවතින මොකක්මද? හරස්කඩ වර්ගඵල එකම බඳුනේ මේ ප්‍රෙස් කර කර මේක තද කර කර පීඩනය වැඩි කරන එකම බඳුනේ හරස්කඩ වර්ගඵල වෙනස් වෙන්නේ නැහැ. හරස්කඩ වර්ගඵල වෙනස් වෙන්නේ නැහැ. උස තමයි වෙනස් වෙන්නේ. ඒකින් තමයි මෙතන උස කියලා. නැත්තම් අපිට ඕන නම්
පරිමාව කියලා ගන්න අස්තර වර්ගඵලයේ නියතයි. අපි හිතමු දෙකක් කියලා. උසෙන් වැඩි කරගෙන පරිමාව උනත් දාන්න බලන්න පුළුවන් මෙතන. උසේ අර කෙලිම කාටන් ගන්න පුළුවන් නේද එහෙම ගන්න. එතකොට බලන්න බොයිල් නියමයේ සත්‍යද මේක අපිට කරන්නේ. මේක මෙතනට මේ අක්ෂර මෙහෙම සම්මිතියන්නේ. මේ මුල් අක්ෂර මෙහෙම ගැහුවොත් මේක සම්මිතිකව යනවනේ. බලන්න ඔයා p මෙතනට අපි XLN දෙකේ p මෙතන b මෙතනනේ තිබ්බේ. එහෙම ඇන්දත් මේක ওই විදිහටමනේ ඇඳෙන්නේ. අපිට අන්න දැක්කනේ. බොයිල් නියමයේ සත්‍යාපනය කරා. බොයිල් නියමයේ සත්‍යාපනය කරා. ඔය තමයි බොයිල් නියමයේ තියෙන්නේ. හරි. මොකද බොයිල් නියමය කියන්නේ? මොකද බොයිල් නියමය කියන්නේ? බොයිල් නියමය කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. හරි. බොයිල් නියමය කියලා කියන්නේ බොයිල් නියමය කියලා කියන්නේ කිසියම් නියත උෂ්ණත්වයක පවතින. මොකද්ද? බොයිල් නියමය මොකද්ද තියෙන මේක? මේ නිර්ණායකය උෂ්ණත්වයේ නියතයි මවුල ගාන නියතයි. නියත උෂ්ණත්වයේ පවතින ස්ථිර වායු ස්කන්ධයක නියත උෂ්ණත්වයේ පවතින ස්ථිර වායු ස්කන්ධයක පීඩනය ස්ථිර වායු ස්කන්ධයක පීඩනය ප්‍රතිලෝමව සමානුපාතිකයිලු පරිමාවට ප්‍රතිලෝම සමානුපාතිකයිලු පරිමාවට. හරිම ලේසි. මතක තියාගන්න තවත් දෙයක් PV සමානයි K මේක ගත්තාම ඕනම ප්‍රස්ථාරයක් මෙතනින් නිර්මාණය කරගන්න පුළුවන්. ඕනම ප්‍රස්ථාරයක් මේ සම්බන්ධ පාවිච්චි කරලා නිර්මාණය කරගන්න පුළුවන්. නම් බොයිල් නියමය ගැන තියෙන ඔච්චරයි. පස්සේ දැන් අනිත් ඔක්කොමත් එක්ක අරගෙන තමයි ගණන් ටික හදලා ඒක බලන්නේ. ඔක්කොමත් එක්ක අරගෙන තමයි ගණන් වල පාස් වෙන විදිය අනුව බලන්න වෙන්නේ. අනිත් ටිකත් ඉගෙන ගන්න පස්සේ. එහෙනම් බොයිල් නියමය මෙච්චරයි. ඊට පස්සේ බලමු චාල්ස් නියමයෙන් වගේ හම්බ වෙමු. එහෙනම් දෙවෙනිම මොකක්ද කිව්වේ? චාල්ස් නියමය. ඒකෙන් ගන්න.